දෙකයි විනාඩි 1යි තත්පර 43යි දැන් මැදිරියේ හෝරා මාපකයේ සටහන් වන ආකාරයට ලාංකේය පරම්පරාව විතරක් නෙවෙයි ලෝකයේ ඔබ කොතරක හිටියත් රජරට සේවය අහන්නට හැකියාව තිබෙනවා රේඩියෝ ගාඩන් ඇප් එක SLBC අපේ ජාත්‍යන්තර සම්බන්ධයවන් වගේම තව තියෙන තාක්ෂණික මෙවලම් භාවිත කළත් අපව ශ්‍රවණය කරන්න විඳින්න පුළුවන් ගුරු ගීතය මුහුණු පොත ඔස්සේ විඳීමේ භාග්‍ය තිබෙනවා ඒ සියල්ල අරගෙන එනකොට ගුරු ගීතයේ සරසන්නේ මම නෙවෙයි මම ගුරු ගීතයේ සතහා අවශ්‍ය කරන මේ රජරට සේවය වෙනුවෙන් වන් පාලම හදන කාරණේ පමණයි කරන්නේ ගුරු ගීතය දිනෙන් දින වර්ණවත් කරන්නේ දිනපතා මේ සඳහා පැමිණෙන දිසාපාමොක් පරම්පරාවේ අධ්‍යතන මානව සම්පත්තිය අර පූර්ණ වේදනයේ කිව්ව ආකාරයටම කිසි වෙනසක් නැතිව අද ගුරු ගීතයේ ගුරු තරුව වෙන්නේ ප්‍රවීණ භූගෝල විද්‍යාදේශක අනුරාධ සේමසිංහ මහත්මයා ආයුෂ බොහෝ වේවා ඔබතුමන්ට බොහොම ස්තුතියි ආරාධනයට වගේම ආයුෂ බොහෝ වේවා. කොහොමද ජීවිතේ? ඉතින් සතුටින් හොඳින් ගත කරනවා. මේ කල්තියාම කියන්න ඕනේ මේ වෙනදා වගේම අර නොමද නොමසුරු සහාය ලබා දෙන හිතවතිය ප්‍රවීණ මාධ්‍යවේදී නිලී වඩුගේ අපිත් එක්ක ඉන්නවා. ඒක නැත්තම් සමහර දේවල් තියෙනවා අනුරාධ මල්ලි මේ කියන්න ඕනදී පොඩ්ඩක් පස්සේ අමතක වෙන පස්සේ කියන්නම් කියලා හිතපුවම දිගටම අමතක වෙලා යන්න පුළුවන්. එහෙම වුණාම මට ටිකක් හිතට වේදනාවක් දැනෙනවා. අනුරාධ සේමසිංහ කියලා කියන්නේ ඇත්තටම කවුද? ඔව් ඇත්තටම වෘත්තියෙන් මම ගුරුවරයෙක්, පුද්ගලික ගුරුවරයෙක්, පෞද්ගලික උපකාර පන්ති දේශකවරයෙක්. ඒ වගේම මම සරලව කියනවා නම් අනුරාධ සේමසිංහ කියන්නේ දෙමි සුවඳ හඳුනන මිනිස්සෙක්. ඒක තමයි මට දෙන්න පුළුවන් කෙටිම උත්තරේ. අර මේ අනුරාධ සේමසිංහ කියන්නේ කවුද කියලා ගත්තම අර වෘත්තීන් ටික ඔක්කොම අයින් කරලා දාපුවාම දෙමි සුවඳ හඳුනන ගමක මිනිස්සෙක්. ගමක මිනිස්සෙක්. දැන් අන්නේ ඒක ඇතුලේ තව හාරලා බලන්න හිතන නිධන් කතාවක් වෙන ගමක මිනිස්සෙක් කිව්වම ගම් පළාත් මොකද? ඔව් මම කුරුණෑගල දිස්ත්‍රික්කය. ඉතින් අපි ගල්ගමුවනේ. ගල්ගමුව මැතිවරණ කොට්ටාසේ උස්ගල සියමලංගමුව කියන ගෝජනපද ව්‍යාපාරයේ තමයි සියමලංගමුවෙන් නිල් දියවර සපයන ඒ වැව ආශ්‍රිතව තමයි මගේ ගම්මානය පිහිටලා තියෙන්නේ. උස්කල තිස්ස මහාවිද්‍යාලය ළඟද තියෙන්නේ. හරිනේ. මගේ පාසලනේ. උස්කල තිස්ස මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා දවසක් මේ වැඩසටහන දෙනවා. අපේ සමන්ත සර්. උස්කල තිස්ස මහාවිද්‍යාලයේ රසික ශිරන්ත අපේ මාධ්‍යවේදී හිතවතත් දවසක් වෙනවා. දවස් දෙකක් සම්බන්ධ වෙනවා. උස්කල තිස්ස මහාවිද්‍යාලයේ තවත් විජේරත්න සර්. විජේරත්න සර් මේ ඔක්කොම බැලුවානේ. ඔක්කොම බැලුවානේ. මොකද මේ ඇත්තම කතාව ගත්තොත් මිත්‍රවරුනි මේ අද සම්බන්ධ වෙන මේ අනුරාධ සේමසිංහ කියන මහත්මයා මේ මම මීට කලින් දැකලා තිබුණේ නැහැ. මුහුණු පොත ඔස්සේ රජරට සේවය ශ්‍රවණය කරන අතරතුරේදී මුහුණු පොත ඔස්සේ ඇති කරගත්තා මේ තාම මේ ගුරු ගීතය සඳහාම ඇති කරගත්තා වූ සම්බන්ධියාව මාස කිහිපයක් මෝරලා තමයි අවස්ථාව උදා වෙන්නේ. ඇත්තටම එන්න හිටියත් අද නෙවෙයි නේද? ඔව් අපි කලින් දාගත්තත් එක එක ගැටුම් දිගටම ආවා. ඉතින් ඒවයි මේවයි හදාගෙන බොහොම අමාරුවෙන් අද දවස් අපි වෙන් කරගත්තා. මොකද විශේෂයෙන්ම උපකාරක පන්ති ගුරුවරයෙක් කියලා කිව්වම සතියන්තයේ ඉතාලම කාර්යබහුල සතියන්තය තමයි වැඩ තියෙන්නේ. නේද? දැන් කෙනෙක් හිතන්න පුළුවන් මෙහෙමයි මේකට ඔන්න දිසාපාමොක් පරම්පරාව වෙන්නේ කොහොමද ටියුෂන් ගුරුවරු කියලා නෑ මීට කලින් අනේක වාර අවස්ථා ගණනාවකදී ගුරු සේවයේ මාස කිහිපයක් ඉඳලා ගියපු අය ඇවිත් තියෙනවා ගුරු සේවයේ නොවන දිසාපාමොක් පරම්පරාව කියලා ගත්තාම මේක විශාල පරම්පරාවක් රාජ්‍ය ගුරුවරු විතරක් නෙවෙයි එහෙම ගත්තොත් එහෙම බුදුහාමුදුරුවන්ට තිලෝ ගුරු කියන බැරි තත්තර මේක තර්කයේ ඉස්සරහට යන්න පුළුවන් දරුවන් ගෙනන්න සපාදන කලාප කාර්යාලවල සේවය කරන ඇතැම් අය සම්බන්ධ වෙලා තියෙනවා පළාත් කාර්යාලවල සේවය කරන අය මොකද ඒ අයගේ රසවින්දනය තමයි මේ වෙලාවේ අධ්‍යාපන ක්‍රියාවලිය වෙනුවෙන් මොනියම් හෝ ආකාරයකට යෙදලා ඉඳලා ඒක ඇතුළෙම හිර වෙලා ඉන්න මිනිස්සුන්ගේ රසවින්දනය කොයි වගේද බලන්න ඕන නම් ගුරු ගීතෙට එන්නම වෙනවා. අන්තිමට අපි කතා කරමු මේ විනාඩි 5ක් මුල් ආරම්භයට ගත්තනේ. පළවෙනි ගීතය අහලා ඒකට අටුවා ටිකා ටික ඔබ සම්පාදනය කරන රසවින්දනාත්මක දේ අහලා ඉවර වෙලා අපි ඊළඟට කතා කරමු මේ ඔබ ඉස්සෙල්ලාම තෝරගන්නේ නන්දා මාලනී මහත්මිය ගායන ගීතයක්. ඔව්. ඇයි මේ ගීතය තෝරගන්නේ? මේ ගීතය තමයි ගෙඩි 100ක් බිම හෙළුවත් අපච්චිට එක ගෙඩියයි කියන ගීතය. මං හිතන්නේ නන්දන අයියා මේක ඇතුලේ තියෙන්නේ මගේ ජීවිත කතාව. ඉතින් පියගුණ ගීත මහා හුඟක් අපේ ගීත සාහිත්‍යය තුළ නැති වුණා. ඒ 14ක් නිර්මාණලා තියෙන ගීත ඔක්කොම ඊටාම පියගුණ මතු කරන පියගුණේ තීව්‍ර කරන ලස්සන ගීත තමයි. ඒත් මොහොතකට මගේ හිත නතර වුණා මේ ගෙඩිසේයක් බිම හෙළුවත් කියන
ගීතය. අර පියගුණ ගීත ගොන්න අතරේ මේ අතරේ ගීතය ඔබට සුවිශේෂිතයි. මේක සුවිශේෂීම වුණා. හ්ම්. ඒකට හේතුව මේක ඇතුලේ ජීවත් වෙන්නේ මගේ තාත්තා. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා ගෙඩිසේයක් බිම හෙළුවත් අප්පච්චිට එක ගෙඩියයි. ඒ කියන්නේ මගේ තාත්තත් කුලී වැඩ කරපු, පොල් කඩපු, බොහොම අහිංසක මිනිස්සෙක්. සියමලංගුම ගමේ හිටපු සුමන දාස කියන අහිංසක චරිත තමයි මගේ තාත්තා. ඒ නිසා අපේ මට නංගියෙක් ඉන්නවා, මල්ලියෙක් ඉන්නවා. දැන් මේ දෙන්නම විවාහකයි. නමුත් අපේ අර පුංචි සමය යනකොට ගොම ගාපු ගෙදර, පොල් අතු බැඳපු ගෙදර, මැටි බිත්ති තිබුණු ගෙදර අපි 5 දෙනාගේ ජීවිත කතාවම මට මේක ඇතුලේ පේනවා නන්දන අයියා. ඒ නිසා තාත්තව මම ගීතයෙන් හොයන හැම වෙලාවකම මට පොල් ගහ අමතක කරන්න බෑ. ඒ නිසා මේක ඇතුලේ පේන්නේ මට මගේ තාත්තා. අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලා ඉහන්දී පුංචි ලින්දේ වතුරට නානන්න නංගි. දැන් මේ ගීතේ ඔබට ඒ විදිහට නංගියෙකුත් ඉන්නවා. නංගියෙකුත් ඉන්නවා. මල්ලි තමයි බාල. එතකොට හැබැයි මගේ විශේෂත්වයක් තියෙනවා අපේ තාත්තට පොල් ගස් නගින්න බෑ. ඔව් නගින්න බෑ. ඉතින් අපිටම අයිති තිබුණු ඔය පොල් ගස් ඉඩම් වල ඉතින් තාත්තා වැඩි හරියක්ම කරේ පොල් කඩපු එක. රිටෙන් කැඩුවේ. ඒක මටත් පුදුමයි. අපේ මුළු ඒ පුංචි කාලෙම ඒ පොල් වලින් තමයි අපේ කුස පිරුණේ. පොත්පත් ගෙදරට ආවේ. අපි ඉගෙන ගත්තේ. අපි විශ්වවිද්‍යාලේ යන තාක් ඒ පොල් ගස් පළදාව දුන්නා. ඒක හරි පුදුම සහගත දෙයක්. ඉතින් ඒ වගේම කෙසෙල් කම් කපලා විකුණලා ගහකොළ එක තමයි අපේ තාත්තා පොර බැද්දේ. ඉතින් ඒ නිසා වනස්පතියෙක් වගේ මිනිස්සෙක් වෙන මගේ තාත්තා අපේ කුස සරි කරන්න අධ්‍යාපනයෙන් අපේ පෝෂණය කරන්න මං හිතනවා දවසේ වැඩි හරියක් හිටියේ බිම බලාගෙන නෙමෙයි උඩ බලාගෙන. උඩ බලාන හිටියේ. ඉතින් තාත්තට පුදුම අත්දැකීම් තියෙනවා මේ ගහකොළ පිළිබඳව. ඉතින් ඒකෙදි අපි පොල් කඩලා අපි ජීවත් වෙනකොට අම්මා යනවා වෙලට. ඒ වගේම නංගිත් යනවා. බොහෝ අවස්ථාවල මල්ලි තමයි යන්නේ. හැබැයි අපි කවුරුවත් කුරුම්බ ගෙඩියක්වත් ඉල්ලන්නේ නැහැ තාත්තගේ. ඒ හේතුව තව සති 3-4කින් අපේ ආදායම අපි නැති කරගන්නේ නෑනේ. ඒ නිසා අපි හරි පරිස්සම් වෙනවා කුරුම්බ ගෙඩියක්වත් නොබී ඉන්න. ඒ කියන්නේ කුරුම්බ ගෙඩියක් අද බිව්වොත් එහෙම හෙට එන පොල් ගෙඩිය ආදායම නැති වෙලා යනවා. ආදායම නැති වෙනවා. ඒක තමයි අපේ ජීවන රටාව. ඉතින් මේ ගීතයේ කියන විදිහට මේකේ කතකයාට මට හිතෙනවා සමහරක් වෙලාවට බිනින්ද නැද්ද කියලා මේකේ නා. මේ ගීතයේ තියෙන විදිහට මට හිතෙන විදිහ වෙන්න ඇති. තාත්තා මේ දරුවෝ දෙන්නත් බලාගෙන ඉන්නකොට මේකේ තියෙන අක්කා තමයි මේ කතාව කියන්නේ කතා නායිකාව. නංගිට කියන්නේ මේකේ මට දැනෙනවා තැනක් තියෙනවා. ගස් හොලවා හමා ඇදෙන සුළඟ තවත් මුරණ්ඩුවේ. හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ. අප්පච්චි තුරුමුදේ හිඳිනවා. ඒ කියන්නේ මේ තාත්තා උඩටම ගියපුවාම හුළඟ හරි තදයි. පොල් අතු අහට මෙහෙට හෙලවෙනවා. උඹ හයියෙන්වත් හුස්ම ගන්න එපා. ඒ හුලම් පොදත් මේ හුළඟ වැඩි කරන්න අප්පච්චිගේ ජීවිතේ අනුතරක් කරයි. ඒ නිසා හුස්ම ඒක එකාතකින් කියන්නේ හුස්ම අල්ලගෙන හිටපන් කියන එක. ධෛර්යයෙන් හිටපන් කියන එක. තාත්තා ගහ මුදුනේ ඉන්නකොට. ඉතින් ඒ වගේම තුන්වෙනි එකේදී කියනවා පියෙන් පියට ඉහළට යන හැටි බලන්න බය හිතුණොත් පුංචි දැස තදින් පියා ගන්න නංගියේ මමත් එහෙම කළා මගේ පුංචි සන්දියේ. ඉතින් දැන් මගේ ජීවිත කතාවේ ගත්තාම මම තමයි තාත්තත් එක්ක මුල් කාලේ ওই ගමනට ගියේ. අයියක් වෙන ළඟින් හිටියේ. ඉතින් ඒ ගමනට එහෙම ගියාම ඊට පස්සේ මල්ලි එනකොට මල්ලි මගේ තැන ගන්නවා. මම හිමීට එතනින් පැත්තකට වෙනවා. ඉතින් මට මේකේ කියන නංගිට කියන එක මට කියන්න තියෙන්නේ මල්ලිට තමයි. මල්ලිට තමයි මට කියන්න තියෙන්නේ. වෙනස් කරන්න වෙනවා. පුංචි දැස තදින් පියා ගන්න නංගි. ඉතින් මල්ලි අර ලැකැජ්ජගේ තියෙන බයිසිකලේ ඉස්සරහා සමහරට පොල් ගෝනිය උඩ එක්ක ඉස්සරහා හරි එයාගේ ලෝකේ රජ වුණා වාගේ එන දර්ශනය මට තාම වෙලා පේනවා. ඉතින් අතීත තාත්තා මට මේ ගීතය ඇතුලේ සමන්නයි හම්බ වෙනවා. මම හිතන්නේ මේ ගීතයකට මේ ගීතේ විඳින්නට ලැබෙන හොඳම අවස්ථාව තමයි
ඒ ගීතයේ අත්දැකීම් අත්විඳීම් බවට පත් කරගන්න අවස්ථාව. ඔබ මේ ගීතය ශ්‍රවණය කරන බොහෝ දෙනෙකුට හොඳ පාරක් කැපුවා ගීතයේ ඇතුළට බහලා රස විඳින්න. මෙතන ඔබ ශ්‍රවණය කරන්න ඔබ විඳින්නේ රජරට සේවයේ ගුරු ගීතය. අද ගුරු ගීතයේ සරසන කතානායකයා වන්නේ ප්‍රවීණ භූගෝල විද්‍යා දේශක අනුරාධ සේමසිංහ. මේ තුමන් තෝරන පළමු ගීතය. ගෙඩිසියයක් බිම හෙළුව අප්පච්චිට එක ගෙඩියයි. ගෙඩිසියයක් බිම හෙළුව අප්පච්චිට එක ගෙඩියයි. අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ. කුංචිරිනේ වතුරට නාඩන්න නංගී. කුංචිරිනේ වතුරට නාඩන්න නංගී. ගන්න එපා නංගී. අප්පත් කීතුරු තුනේ හිඳින වංගී. ගෙඩිසියයක් බිම හෙළුව අප්පච්චිට එක ගෙඩියයි. ගෙඩිසියයක් බිම හෙළුව අප්පච්චිට එක ගෙඩියයි. අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ. කුංචිරිනේ වතුරට නාඩන්න නංගී. කුංචිරිනේ වතුරට නාඩන්න නංගී. පියට ඉහළට යන හැටි බලන්න බය හිතුනොත් කුංචි දැස තදින් තියාගන්න නංගී. මමත් නේම කළා මගේ කුංචි සංගී. ගෙඩිසියයක් බිම හෙළුව අප්පච්චිට එක ගෙඩියයි. ගෙඩිසියයක් බිම හෙළුව අප්පච්චිට එක ගෙඩියයි. අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි හන්දියේ. කුංචිරිනේ වතුරට නාඩන්න නංගී. කුංචිරිනේ වතුරට නාඩන්න නංගී. දෙකයි විනාඩි 15යි දැන් වෙලාව. ඔබ රැඳෙන්නේ රජරට සේවී ගුරු ගීතයත් එක්ක. මහ පොළොවට ආදරය කී ඉඳලා හරියන්නේ නැහැ. මහ පොළොව පිළිබඳව හරියටම ඉගෙන ගන්නටත් ඕනේ. අසිරිමත් මිහිතලේ සොඳුරු සෞන්දර්ය චාරිකාව තමයි ඇත්තටම භූගෝල විද්‍යාව හරියට ඉගෙන ගන්නවා කියලා කියන්නේ. උසස් පෙළට භූගෝල විද්‍යාව ඉගෙන ගන්නකොට විභාග ඉලක්ක කරගන්න ඉගෙන ගන්නවා වගේම අපි කියන්නේ පේපර් එකට මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවිතයේ මේ ජීව පද්ධතිය පිළිබඳව වින්දනාත්මකව ඉගෙන ගන්නටත් ඕනේ. ඒකට හොඳම ස්ථාන තුනක් මතක් කරන්නේ කුරුණෑගල ලෙක්සිකෝන් නිව් ලෙක්සිකෝන් ආයතනයේ A+ ශාලාව, ගල්ගමුව සිප්මා උසස් අධ්‍යාපන ආයතනයේ, මහා විද්‍යාලෝක උසස් අධ්‍යාපන ආයතනය. ඒ ස්ථානීය තුනක්නේ. එතකොට මේ ඔන්ලයින් ක්ලාස් එක ඒකෙන් මුළු ලංකාවටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්ලයින් ක්‍රම ලංකාවේ විතරක් ලෝකෙ ඕන කෙනෙකුට ඒ සම්බන්ධයවත් එක්ක ඉගෙන ගන්න පුළුවන්. ළඟදීම 20යි 25 පේපර් ක්ලාස් එක තියෙන උසස් පෙළට 20යි 27 උසස් පෙළ පන්ති ආරම්භ වෙනවා. සාමාන්‍ය ප්‍රතිඵල ආපු ගමන්. මෙන්න මේ අංකය මතක තියාගන්න. 071යි 45යි 88යි 295. 071යි 45යි 88යි 295. භූගෝල විද්‍යාව කියලා කියන්නේ මහ පොළොව ගැන හරියට ඉගෙන ගන්න එක. අද ගුරු ගීතය සරසන්නේ අපේ ආදරණීය මිත්‍රයා උස්කල සියඹලන්ගමනේ. උස්කල සියඹලන්ගම. හරියටම හරි. මොකද මට උස්කල 30 කියන වචනේ තමයි වැඩියෙන් ඇඟේ තියෙන්නේ. අනුරාධ සෙමසිංහ මහත්මයා දැන් කොහොමද
පුංචි කාලේ තොරතුරු. දැන් අපි එකපාරම ඔබේ පියා පිළිබඳ ස්මරණ සටහනත් එක්ක වෙන චාරිකාවකට ගියානේ. ඔව්. එහෙනම් ඔබේ පුංචි කාලේ කොහොමද? ඉතින් පුංචි සමය කොහෙද මූලික අධ්‍යාපනය ලැබුවේ? මූලික අධ්‍යාපනය වමගල් උස්ගල තිස්ස මහාවිද්‍යාලය එකේ සිට විශ්වවිද්‍යාලය යන තාක්ම මම තිස්ස ඉස්කෝලේ තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඒ තිස්ස ඉස්කෝලේ ඉගෙන ගන්න සමයේ මට අමතක කරන්න බැරි වයස් සීමාව තමයි මගේ උසස් පෙළ ජීවිතේ. මම ඒ කාලේ මුළු උසස් පෙළම ගෙවුනේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදිහට ඉස්කෝලේ. ඒ නිසා ඒක මට ගොඩාක් මගේ හිතේ තියෙන දෙයක්. ඒ කියන්නේ ලොකු දේවල් අපි ගොඩක් කරා ඇත්තට මේ කාලේ ශිෂ්‍ය අවධියේදී. ඒ නිසා ශිෂ්‍ය ක්‍රියාකාරකී. ශිෂ්‍ය හොඳ ක්‍රියාකාරී මොනවද කරපු දේවල් ටිකක් කියනවා. රහට ඇති ඒවා. ඔව් අපි ලස්සන කලා උළෙලවල් කරා ඇත්තටම. අපි නාට්‍ය ලිව්වා, අපි ගීත ලිව්වා. ඒ වගේම අපිට එක මට හොඳ සිද්ධියක් මතකයි අයියා. මම ඔබට අයියා කියලා තමයි කතා කරන්නේ. වඩා හොඳ. ඒක ලෙන්ගතු එහෙම. මට ලෙන්ගතු මම ලොකු තරුණ බවක් දැනෙන නේද? ඉතින් මේ අපි එක සැරයක් අපේ පුස්තකාලයට පොත් මදි එකක් තිබුණා. ඉස්කෝලේ පාසල් පුස්තකාලේ. පාසල් පුස්තකාලේ. ඊට පස්සේ අපි සිරියම්මල් බිසව් ඇතුළු තවත් නාටක කියලා ලස්සන සැනකෙලියක් අපි කරා. සිරියම්මල් බිසව් අතීත පොඩි ඉතිහාස කතාවක් ආශ්‍රයෙන් මම ලියපු නාට්‍යයක් ඒක සිරියම්මල් බිසව්. ඉතින් ඕක කරලා අපි ඒ කාලේ හැටියට මට මතක හැටියට රුපියල් 50000කට ආසන්න මුදල අපි එකතු කරගත්තා. කොයි කාලේද හරියට? ඔය හරියට 2007 උසස් පෙළ මම. ඉතින් මේ ඒ යුගයේදී ඊට පස්සේ අපි පුස්තකාලයට භූගෝල විද්‍යාව ඒ කාලේ 50000ක් කියන්නේ ලක්ෂ 5ක් වගේ. ඔව් ලොකු මුදලක්. ලොකු මුදලක්. ඉතින් එහෙම ගෙනල්ලා අපි ඒ පුස්තකාලේ අපි පෝෂණය කරා ඒවා ඒ යුගය. ඒකේ පිනකටද මන් දන්නේ අපේ පන්තියේ හිටපු අපේ සහෝදර සහෝදරියෝ ඒ හැමෝම අද ඇත්තටම හොඳ තැන්වල ඉන්නවා. හැමෝටම ඒගොල්ලෝ ඇතැමුන් රජයේ රැකියාව නොකලත් ලස්සනට ජීවිත හදාන තියෙනවා. රජයේ රැකියාවක් කියලා කියන්නේ මර ලස්සන ජීවිතයකට තියෙන එක පැත්තක් විතරනේ. පැත්තක් විතරයි. ඔව්. පැත්තක් විතරයි. ඉතින් අර මම මෙතනදී චුට්ටක් අර ඒ පාසල් සමේත් මට අර අප්පච්චිලා හම්බුණා. ඔව් ඒ කියන්නේ මගේ අප්පච්චි විතරක් නෙමෙයි. අපේ පන්තියේ හිටපු. පන්තිය කියන්නේ ඔබෙත් මං හිතන්නේ පන්ති ඒක සමාජ පන්තිය. ඉතින් සමාජ පන්තියේ අපිට හැම තැනකම ඔය අප්පච්චිලාගේ කතාව තිබුණා. අපේ විශ්වවිද්‍යාල මිතුරෝ පාසල් මිතුරෝ සමාජ දැන් සමහරට මගේ ගෝලයන්ගේ ළමයිගේ ඒ මගේ පන්තින ළමයිගේ තාත්තලාගේ කතාවක් සමහරට මේක වෙන්න පුළුවන්. ඉතින් ඒක මං පොඩි නිසඳසක් ලියලා තිබුණා මගේ කතාව කියලා පොඩි කාව්‍ය සංග්‍රහයක් ලියාගෙන යනවා තාම එලි දක්වලා නැහැ. ඔව්. නමුත් ලියාගෙන යනකොට ඒ කොටසක් දැන් ලියවිලා කියන්නේ. ඔව්. ඉතින් ඒක එක තැනක තාත්තගේ මේ වෘතියත් එක්ක අලලා ඒ වගේම බොහෝ අපේ පන්තියේ තාත්තලාගේ හීන ළමයි ජීවත් කරන. ඉතින් මම එතනදී මට එක තැනක දැකපු දර්ශනයකින් මම ලියුවා මේ මේක. මම දැක්ක එක තැනක කොහිල විකුණන වයසක අප්පච්චි කෙනෙක්. කොහිල දාලු විකුණන. ඉතින් ඒකදී මම ලියුවා කොහිල මිටියක රෑ කෑම දෙහි ගෙඩියක බොහෝ හීන. මගදී දැක්කොත් එහෙම දමාපන් යහමින් පොහොර. ඉතින් සමහරක් විට නන්දනායේ අපි අපේ මිනිස්සු සමහරට පුරුදු වෙලා තියෙනවා මම මේ චෝදනාවක් කරනවා නෙමෙයි සුපර් මාකට් එකෙන් ගිහිල්ලා සමහර විට එළවලු ටික ගන්න, ගෙදරට අවශ්‍ය කලමනා ටික ගන්න. ඒක බොහොම හොඳයි. නමුත් අපි අලුත් විදිහට හිතමු පොෂ් සංස්කෘතිය සමහර බලෙන් එල්ලෙනවනේ ඒක කියන්නේ හානි වෙන්නේ. ඔව් හානි වෙන්නේ. ඉතින් අපි හිතමු සමහරක්ලාට අහිංසක දුවක් පුතෙක් ඉන්න පුංචි පැලක තාත්තෙක් මේ දෙහිගෙඩි ටික විකුණගෙන ඒ දුවට ටොපියක් කරයි යන්නේ. ඒ පුතාට සමහර චූටි හීනයක් සමහර අපේ පුංචි කාලේ මහ ලොකු හීන තිබ්බනේ චූටි තොප්පියක් බෝලයක් එහෙම ගන්න. සමහර ඒක කරන්නේ වාහනකින් අයින් කරු ටයර් එකේ හීන තිබ්බේ. ෆ්‍රාඩෝ නෙවෙයි නේද? ඉතින් එතකොට ඒක කරන්න මේ තාත්තලාට මගේ තාත්තා වගේම සුවහසක් තාත්තලා මේ වැඩේ කරනවා අදටත් කරනවා. ඒ නිසා ඒක අපි ඒ නිසා හිතමු අපි එළවලු ටිකක් ගන්න උනත් අපි සේවයක් වෙන විදිහට ඒක කරොත් ඒක ඉතාම හොඳයි මං හිතන්නේ. ගෙදරට අපේ ගෙදරට එළවලු ඕනේ. හැබැයි මේ අත්‍යවශ්‍යම එළවලු විකුණගෙන ගෙදරට තව මොනවා හරි කලමනාටියක් ගෙන යන දරුවට පොපෑනක් පැන්සලක් පොතක් ගෙනියන තාත්තා කෙනෙක් දැක්කොත් ඉතින් එළවලු ටිකක් ගන්න එක ඇත්තටම වටිනවා. ඒක ඇත්තටම වටිනවා. මොකද ඒක අපිට දැනෙනවා ඉස්සර තාත්තා පොල් ටික විකුණ ගන්න බැරි වුණා මේ හෙලන සුසුම
මං හිතනවා මගේ ආත්මෙම ඉවත් වෙන එකක් නේ කියලා. ඔබ ආපහු ඔබේ පුංචි කාලේ ගැන අහපුවාම ඔබ ආපහු නැවතිලා මාවත් එක්කගෙන ආපහු නතර වුණේ පීතෘ කේන්ද්‍රීය කතාබහත් එක්ක ඊටාම සංවේදී මුහුණක් මට පේනවා. ඒ නිසා මුහුණ පොතෙන් ඔබ වෙනුවට මගේ මුහුණ පෙන්වන්න තීරණය කළා මම. අනුරාධ මල්ලි ඉතින් ඔහොම තමයි ජීවිතේ නේ. එතකොට මේ ඔය උසස් පෙළ චාරිකාව ගැන කිව්ව උසස් පෙළ දක්වා ගත්ත ක්‍රියාවලියත් එක්කනේ උසස් පෙළෙන් පස්සේ ඔබ කොහෙද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ? ඔව් මම විශ්වවිද්‍යාලේ තමයි අගනගරේ හැඩකාරිය ජයවර්ධනපුර සරසවියේ. ජයවර්ධනපුර සරසවියේ තමයි මගේ විශ්වවිද්‍යාලය. හැබැයි ඉතින් ඒකෙත් එක අවස්ථාවක පොඩි ඛේදවාචක කතාවක් තියෙනවා ඇත්තටම. ඒක තමයි පරිපූර්ණ විදිහටම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහටම ඇතුලේ මං හිටියේ නෑ ඇත්තටම. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. නමුත් මං ටියුෂන් වලට ආවනේ. දැන් ටියුෂන් වලට ආවේ මම ඇත්තටම ආවේ මේ මහා ලොකු අවබෝධයකින් නෙමෙයි ඉස්සල්ලාම මේක ආවේ. ඇත්තටම කරේ ජීවත් වෙන්න. කීයක් හරි හොයාගන්න. කොහොම සරලව ගත්තාම. ඔව්. ගෙදර ණය ටික බේරන්න. එහෙම අරමුණකින් මේක කරේ. Taman උපයාගත්ත ධනය තමයි දැනුම. ඔව් දැනුම. මට අලෙවි කරන්න තිබ්බ එච්චරයි. එච්චරනේ. ඒ නිසා එහෙම අරමුණකින් තමයි මේ මා ඇතුළු මගේ අනිත් 4 දෙනා ගෙදර. ඒ නිසා මං ඒක පරිත්‍යාග කරා වගේ දෙයක් කරා. ඉතින් ඊට පස්සේ මම පන්තිත් එක්ක ගොඩ නැගුණා. ඉතින් එහෙම අර සාමාන්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහටම ඇතුළේ කරන පූර්ණ කාලීන අපි කියන්නේ ඉන්ටර්නල් එක නැති තිබුණා. ඉන්ටර්නල් එකේ බාහිර විදියට තමයි නිතර හිටියේ. ඒ නිසා ආවා ගියා. මම ගම ලයිස්තුව තියෙනවා. ඒ සියල්ල තියෙනවා. ඉතින් විශ්වවිද්‍යාලය ඉතින් එතනදී මට සමහර දේවල් ගිලිහුණා. නමුත් මං සතුටු වෙනවා මං එළියට එනකොට මං බොහෝ දේවල් ආර්ථිකමය වශයෙන් අර තිබුණු මගේ ගැටලු ටික මං ඇත්තටම විසඳගත්තා. ඉතින් ඒකට මට උපාධි සහතිකයට අමතරව ඉතින් මේ දේවල් ටික මම හදාගන්න ඒ කාල සීමාව යෙදෙව්වා. ඒ නිසා අදටත් ඉතින් මගේ යාළුවෝ කියනවා ඉතින් උඹ නිතර විශ්වවිද්‍යාලෙ හිටියේ නෑනේ කියන එක. ඔව්. නමුත් ඉතින් මම මේක අර පෙරලා ගහන කට්ටිය සමහර අඩුයි. පෙරලා මම ඒකේ ප්‍රතිඋත්තරේ සමහරක් දන්න මගේ අතිශය සමීප මිත්‍රයෝ දන්නවා මේ කතාව. නමුත් ඉතින් මම ඒක කියන්න ගියේ නෑ. මෙහෙම කියන්න හිතුවා ඉතින්. එහෙම නොකියුවට අද කියන අවස්ථාවක් නේද? නැත්නම් මේ අනුරාධ මල්ලි දැන් ලංකාවේ තමයි බොහෝ වෙලාවට ඉගෙන ගැනීම කියන එක පූර්ණ කාලීනව කරන්නේ. දැන් අපි ලංකාවෙන් පිට ගියපුවාම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවායි කියන්නේම උපයන විට ඉගෙන ගන්න එකක්. දැන් ගොඩක් ඔය ලංකාවේ තරුණ පරම්පරාව ස්ටුඩන්ට් වීසා අරගෙන ගියාට පස්සේ ඒ විය පැහැදම් ටික ඒ රටේදී හොයා ගන්නවා. හැබැයි ලංකාවේදී තියෙන ස්වභාවය තමයි අපිට මහ පොළක් ඕනේ. ශිෂ්‍යාධාරත් ඕනේ. තවත් මේ ඉගෙන ගත්තට පස්සේ රස්සාවක් දෙන්න නැතුව මේක මම හිතන්නේ වෙනස් විය යුතු සමාජ චින්තාවක් මම හිතන්නේ ඉගෙන ගන්නකොට දැන් බුදුන් වහන්සේ මම මගේ චින්තනය ඔබේ ගුවන් කාලේ උදාහරණ අර ඔබ ගත්තයි කිව්ව ක්‍රියාවලියට සාධාරණකරණයක් කරන්න දැන් අපි බුදුන් වහන්සේගේ ජීවිතේ මොනවද ඉගෙනගෙන තියෙන්නේ මොකුත් නැහැ. අවුරුදු 16 වෙනකොට බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරවදී ඉවර කරලා විවාහ ජීවිතේ යනවා. අපි තාම රවුල කොණ්ඩේ කපලා උගන්වනවා. එතකොට අපි බෞද්ධයෝ. ඒතර ගොඩක් දේවල් මේ බං කිව්ව කාරණාව ඇතුළේ හිතන්න තියෙයි. ඔබ අර විදිහට කරා නම් මම හිතන්නේ මේ ඒක ලංකාවේ එක ට්‍රෙන්ඩ් එකක් වුණා නෝ. ඒක ක්‍රමයක් වුණා නම් අද විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා දියව් කියන પરම්පරාවක් බිහි නොවෙන්න තිබුණා. මොකද සමහර ලාවට ඔබට දැන් ටියුෂන් කියන්නේ දැන් ලංකාවේ පිළිගත් දෙයක්, නීත්‍ය අනුකූල දෙයක්, හොර වංචාවක් නෙවෙයි. එතකොට මේ සමහර වෙලාවට මේක ඔබ හරියට ගලපගන්නේ පූර්ණ කාලීනව ඉගෙන ගත්ත ශිෂ්‍යයන් රැකියා පොලිමේ ඉන්නකොට ඔබට රැකියා පොලිමේ ඉන්නවත් වෙලාවක් නැහැ. තිබුණේ නැති වෙච්ච තරම. ඔව්. එතනදී මං චූටි දෙයක් එකතු කරාට කමක් නැද්ද? කියන්නේ. ඔව්. ඉතින් දැන් මේකෙදි මේ ඔය අර අපිට අර උපයන විට අධ්‍යාපනය කියන එක ලංකාවේ අමාරු වෙන්න හේතුවක් තියෙනවා අයියා. ඔව්. මේකට හේතුව තමයි ඒ අපේ අධ්‍යාපන ක්‍රමයේම සමහරක් වෙලාවට තියෙන අත්වරදක් නේද? අනිවාර්යයෙන්. ඔව්. ඒ නිසා දැන් අපිට සමහරක් වෙලාවට මේ ක්‍රමවේද වෙනස් කරන්න ඕනේ. අපි හැමෝම විභාග මානසිකත්වයේ මුළු තරුණ කාලෙම පාඩම් කරන්න. දැන් මට කොච්චර අවාසි සහගත වුණත් පන්තිවල ළමයි එහෙමනේ පාරවල් වල බස් වල ගෙවෙන්නේ. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමය හරිම සංකීර්ණ තැනකට නැවිලා තියෙන්නේ. අසුන්ගත අධ්‍යාපනය. ඔව්. ඒ වගේම ඒක ළමයිගේ ළමා කාලේ නැති කරන මහා තරංකාරී තැනකට ඇවිල්ලා තියෙන්නේ. හැම තැනම දකින්න පුළුවන් වෙන්නේ පොඩි පන්තිවල ඉඳන් ගත්තොත් ළමයි දක්කනවා වගේ. පන්නනවා. ඉතින් එහෙම වුණාම එහෙම ගිහිල්ලා තියෙන අධ්‍යාපන රටාව තුළ අර උපයන්නා තියා මං හිතන්නේ හුස්මක්වත් ගන්න මේ අධ්‍යාපන ක්‍රමය තුළ ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා තමයි සමහරක් වෙලාවට ළමයි
ඉතාම දරුණු විදිහට මේ අධ්‍යාපනයෙන් පලා යන්නේ. ඉවත් වෙන්නේ. ඒ නිසා මේක සැහැල්ලු ගන්න කැමති. නමුත් මේක ඔව්. එන ක්‍රමය හරින්නේ එන ක්‍රමේ හරි නැහැ. ඒ නිසා ක්‍රමවේදයේ ටිකක් සරල වෙලා හොඳ පැත්තකට ආවොත් බොහොම සුබවාදී දෙයක් අපිට හිතන්න පුළුවන් වෙයි මීට නැහැ. ඒ කියලා හිතනවා අපි. හේතන බලාපොරොත්තු සහගත වෙන්නවා. 2:26යි දැන් වෙලාව ඔබ රැඳෙන්නේ රජරට සේවයේ ගුරු ගීතයත් එක්ක. අද ගුරු ගීතය සරසන්නේ ගුරු ගීතය අහන ඔබව සනසන්නේ අනුරාධ සේමසිංහ කියන ප්‍රවීණ භූගෝල විද්‍යා දේශකතුමන්. ඔබගේ දෙවන තෝරා ගැනීම. ඔව්. මේකත් අර ජීවිත කතාවේ තවත් කෑල්ලක් ඇත්තටම. දවසක් පැල නැති හේනේ කියන ගීතය. මේක රචනා කරන්නේ අපේ මෙහෙටම සම්බන්ධ වෙච්චි අපේ අධිනීතිඥ රම්බණ්ඩාස සෙනවිරත්න සූරීන්. ඒ වගේම සංගීතය හා ගායනය ගුණදාස කපුගේ. රජරට සේවයට ගොඩාක් සම්බන්ධයි. ගුණදාස කපුගේ කියන චරිතය. ඉතින් මේකේ දවසක් පැල නැති හේනේ අකාල මහා වැහි වැස්සා. තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ. පායන තුරු හිටි පියවර ඔබ හිටියා අම්මේ. ඉතින් මෙතනදී සාමාන්‍ය සිද්ධිය ගත්තොත් අපිට හිතේ මැවෙන්නේ චිත්ත රූප මැවෙන්නේ කුඹුරක හේනක මහා වැස්සකට අහු වුණාම මේ දරුවා තෙමේ කියන බයට අම්මා විසින් දරුවව තුරුළු කරගෙන හෙලවෙන්නවත් නැතුව ඉන්න රූප රාමුවක් තමයි මනසෙම වෙන්නේ. හැබැයි සමහරක් වෙලාවට අපි මේ දිසි අර්ථයට වඩා ඈතට ගිහිල්ලා අපි බැලුවොත් සමහරක් වෙලාවට මේකේ මට හිතෙනවා තාත්තා නැති නිවසක්ද කියලා. දවසක් පැල නැති හේනේ කියනකොට. කෙනෙක්ට ස්වාධීන අයිතියක් තියෙන සමහර තාත්තා ඉන්නවා. සමහර තාත්තා නැහැ. කොහොම හිතුවත් කමක් නැහැ. කොහොම නමුත් මේ අකාලේ වහින මහා වැහි වැස්සක තුරුලේ හංගාගත්ත දරුවෙක්. මේකෙදි මං හිතන්නේ අපි හැමෝම අදටත් සමහර මහ වැහිවලට තෙමෙනවා. මම මෙතනදී අදහස් කරන්නේ මේ වහින වැස්ස නෙමෙයි. සමහර නින්දා වැහි. සමහරක් වෙලාවට අපිට තියෙන නොයෙක් ආකාරයේ ගැටලු මහා වැහිවලට තෙමෙන හැම අවස්ථාවකම මගේ ජීවිත කතාවෙත් පායන තුරුම හිටි පියවර නොසෙල්වි හිටියේ අම්මා විතරයි. අම්මා තමයි ප්‍රතිහිත ධෛර්යය හැමදාම ළඟින් ඉන්නේ. බාධා කරනවා. කොහොමද දන්නද බාධා කරන්නේ? දැන් මේ අම්මයි තාත්තයි ජීවිතුන් අතර ඉන්නවා. දෙදෙනාම ඉන්නවා. ඊටාම සුවසේ අද මේ වැඩසටහන අහනවා. ඔව්. මම කැමති ඒ අම්මගෙත් නම දැනගන්න. ඔබ තාත්තගේ නම කිව්වා පොල් කඩන. ඔව්. අම්මා බිසෝමැණිකේ. ඔව්. අම්මගේ නම බිසෝමැණිකේ. ඉතින් මේකේ නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගුරුණදා බිරිඳකගේ සෙනෙහි ගියා යෝදැලේ නැම්මේ. ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ. ඉතින් මේකෙදි මෙතන තියෙන බිරිඳ මේකෙදි ඉන්න බිරිඳ මේ බිරිඳ හොඳ නැද්ද මොකද්ද කියන කතාව නෙමෙයි මම මේකෙදි ගන්නෙ. මේකෙදි මේ සමහරක් වෙලාවට බිරිඳගේ සෙනෙහස ක්‍රමානුකූලව අඩු වෙලා ගියපු ආකාරය තමයි රම්බණ්ඩා සෙනවිරත්න මහත්මයා මතු කරන්නේ. මොකද යෝදැල හදලා තියෙන්නේ කලාවැවේ ඉඳන් තිසාවැවට 60ක්මට අඟලේ බැස්මට. ඒ කියන්නේ ක්‍රමානුකූලව වතුර බැහැලා යන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා හරියට මේ සෙනෙහස ඒ යෝදැලේ ඒ නිම්නයේ ඔස්සේ බැහැගෙන ගියා වගේ. හරිද? ක්‍රමානුකූලව එහෙම ගියත් සමහරක් විට අම්මා නොසෙල්වේ හිටියා. දැන් මගේ ජීවිත කතාවේ මම ස්තුතිවන්ත වෙන්නේ මගේ අම්මට. මගෙන් අද වෙනතුරු කිසි දෙයක් ඉල්ලලා නැහැ. කිසිම දෙයක් කවමදාකවත් මේ දේ මට ඕනේ. මේ ඇඳුම ඕනේ. එහෙම නැත්නම් මේ අහවල් රත්තරන් බඩු හරි මොන හරි කිසිම දෙයක්. ඒක වැදගත්ම කතාව. අපි යම් තැනකට එනතා රත්තරන් කියන අංශුවක්වත් අපේ අම්මලා දැම්මේ නැහැ. ඒවත් දැකලවත් නැහැ. අදාළම නැහැ. හැබැයි අපි ඉගෙනගෙන ඉවර වෙනකන් අපි විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉවරලා අපි යම් තැනකට එනකන් ගේ ආදායමක් අතර එනකන් එතකොට ඒ හිටි පියවර හිටියා ඉවසගෙන අර නොයෙකුත් අඩුපහඩු මොනෝ දේ තිබුණා ඒවා අපෙන් කියලා කියන්නේ නැතුව ඒක හිමීට ඒ දක්වා ඉවසගෙන හිටියා. ඉතින් මේකේ කියන හැටියට අවස්ථා කීපයක්ම මිනිහෙක් තෙමිලා තියෙනවා.
ගුරු ගීතය අද කතානායකවරයා වන්නේ අනුරාධ සේමසිංහ මහත්මයා. එතුමන් තෝරන දෙවන ගීතය මේ. දවසක් පැල්ල නැතිනේ අකාල මහවැයි වැසුසා තුරුලේ හංගාගෙන මා ඔබ තිබුණා අම්මේ පායනතුරු ඉදී පියවර ඉතියා ඔබ අම්මේ නුවර වීදියට කරගෙන නින්දාවැයි වැකිගුණදා විරින්දකගේ සින්නේගයා යෝධ ඇලේනම්වේ ඔබේ සිනහස සුවඳදිදී දැනුණා මට අම්මේ ඔබේ සිනහස සුවඳදිදී දැනුණා මට අම්මේ උළඹ අහස කළු කරගෙන මෝදුලඟ අඬලන කොට ඔටුන්න බිමදාතුවගෙන එන්නද එක පිම්මේ මං දිනතුරු ඉන්දිකඩලඟ ඉන්නවාද අම්මේ මං දිනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ මං දිනතුරු ඉදිකඩ සමහර වෙලාවට තාමත් අම්මාවරුන් එහෙම බලාගෙන ඇති මං එනතුරු ඉදිකට ළඟ ඉන්නවාද අම්මේ. 2:35 දැන් වෙලාව. භූගෝල විද්‍යාව හරියටම ඉගෙන ගන්නව නම් හරිම තැන තෝරගන්නට ඕනේ. කරුණාකර නිව් ලෙක්සිකෝන් A+ ශාලාව, ගල්ගමුව සිප්මා උසස් අධ්‍යාපන ආයතනයේ, මහා විද්‍යාලෝක උසස් අධ්‍යාපන ආයතනයේ හරි රහට භූගෝල විද්‍යාව ඉගෙන ගන්න තියෙන හොඳම තැන. අසිරිමත් මෙහෙතලේ සුන්දර සෞන්දර්ය චාරිකාව කියලා තමයි භූගෝල විද්‍යාවට මේ නම තියලා තියෙන්නේ. මෙන්න මේ අංකය හරියට ලියා ගන්න 0.71 45 88 295 0.71 45 88 295. මේ අංකයට කතා කරාට පස්සේ ඔන්ලයින් පන්ති තියෙන්නේ කොහොමද, අර තියෙන වෙලාවන් කොහොමද, මේ ඔක්කොම දැනගන්න පුළුවන්. මොකද මේ ඔක්කොම කිව්වයි කියලා ජීව විද්‍යාංශය තෝරගන්න කෙනෙකුට වැදගත් වෙන්නේ නැහැ. ඒකයි අංක විතරක් අපි කියන්නේ. භූගෝල විද්‍යාව හරියට ඉගෙන ගන්න මේ අංකයට කතා කරලා 0.71 45 88 295. දැන් 20 25 උසස් පෙළ වෙනුවෙන් පේපර් ක්ලාස් එක තියෙනවා. ඒත් එක්කම 20 27 වෙනුවෙන් මේ O level ප්‍රතිඵල ආපු ගමන් පන්ති පටන් ගන්නවා කියන පණිවිඩයක් තිබෙනවා. අද භූගෝල විද්‍යා දේශක අනුරාධ සේමසිංහ තමයි ගුරු ගීතයේ කතානායකවරයා වන්නේ. අනුරාධ මල්ලි මම කැමති භූගෝල විද්‍යා විෂය. මේක මේ වෙන පැත්තක කාරණාවක්. වෙන පැත්තක් නෙවෙයි. ඒක අහන්න හොඳම කෙනා ඔබ. භූගෝල විද්‍යා විෂය උසස් පෙළට තෝරගන්න එකේ වැදගත්කම මොකක්ද? මම හිතන්නේ හොඳම කෙනාගෙන් ඇහුවි මම. ඔව්. ඉතින් මම හිතනවා අයියා මෙහෙම මම මෙහෙම කෙටියෙන් උත්තරයක්. අපි මොන දේ කරන්නත් පෘථුවිය රැක ගන්න ඕනේනේ.
මේ මහ මිහිතලේ පොළොව. මහ පොළොව. ඉතින් භූගෝල විද්‍යාව උගන්වන්නේ මේ මහ පොළොවේ අපි රැකගෙන සතාටත් සිව්පාවටත් මේ ඔක්කොම රැකගෙන අපි සහෝදරත්වයෙන් ජීවත් වෙමු. එහෙම නොවුනොත් වෙන හානිය මොකක්ද කියන එක තමයි මේකේ ඇතුළාන්තයේ තියෙන හරය. මම කෙටියෙන් කිව්වේ. ඒ නිසා අපි වායු ගෝලය බොහොම සරලව ගත්තොත් එහෙම මේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියලා ගොඩ යන්න විතරක් නෙවෙයි මේකෙන් කියලා දෙන්නේ. ඔව්. ඒ නිසා ලෝකේ දිනෙන් දින ස්වභාවික විපත් වැඩි වෙනවා. ඔව්. විශාල වශයෙන් ජන සංහාරයක් සිද්ධ වෙනවා. ලෝකේ නියගෙන් විශාල මිනිසුන් මිය යනවා. විශාල වහින කන්නට නෙවෙයි වහින්නේ. ඔව්. ඉතින් මෙහෙම වෙනස් කිරීම වෙලා තියෙනවා. ඒ නිසා මේකට විද්‍යානුකූල ප්‍රවේශයක් ඇත්තටම අවශ්‍යයි. පරිසරයට සංවේදී නැති මිනිස්සු නිර්මාණය නම් වෙන්නේ රටක මං හිතනවා ඒක අනාගතයක් නෑ. ඒ නිසා රට රැකෙන්න, ලෝකේ රැකෙන්න, අපි රැකෙන්න මහ පොළොව ගැන ඉගෙන ගන්න ඉගෙන ගන්න ඕනේ. ඉතා පැහැදිලිනේ භූගෝල විද්‍යාව කොයිතරම් වැදගත්ද කිව්වහම ලස්සන ආඛ්‍යානයක් එක්ක ඇවිදින් කිව්වේ මේ වැඩේට මොන මිනිස්සෙක් වුණත් මේ මහ පොළොව පිළිබඳව මේ ඉගෙන ගන්න එක වැදගත්. ඔබ ඊළඟට තෝරගන්න ගීතය මොකද තාම අපේ ගීත දෙකයිනේ. ඔබ කලිනුත් ගීත පහක් ඇද්ද කියලාත් නේ දැන් දැනෙනවනේ වැඩසටහන කරගෙන යනකොට කොහොමද කියලා. ප්‍රේමකීර්ති දල්විස් මහත්මයා ලියු රෝහණ වීරසිංහන් සංගීතවත් කළ ගීතයක් ඔබ තෝරගන්නේ. ඇයි මේ ගීතය තෝරගන්නේ? ඒක තමයි දැන් අර අයියා කියපු විදිහට ඔබ මට කිව්වේ විශාල මල් වත්තකින් මල් පහක් විතරක් අරන් එන්න කියලා. ඉතින් මම හරි අපහසුතාවයකට පත් වුණා මම දැන් කොහොමද මේ මල් පහක් නෙලා ගන්න කියන එක. ඉතින් විවිධ පැති වලින් හිතලා මං තුන්වෙනි මල නෙලන්නම් එන. අනිවාර්යයෙන්. ඒ තමයි අහසින් පොළොවට කඩා වැටිලාද. මේ සින්දුවේ නිදාන කතාවක් තියෙනවා මගේ ජීවිතයට සම්බන්ධ වුණු. මම දැකපු සිද්ධියක්. ඉතින් මේකේ කතා කරන්නේ මේ අනාථ දරුවන් ගැන. අද සමාජයේ ඛේදවාචකයක්. අහසින් පොළොවට කඩා වැටිලාද අම්මා තාත්තා නෑ දන්නේ. මව්පිය සෙනෙහස හොරු ගෙනහිල්ලද පුංචි පුතේ මගේ පුංචි දුවේ. එක්තරා අධිකරණයක් ඇතුලේ මම ඉන්න අවස්ථාවක යම් අධිකරණ කටයුතු වේගෙන යනවා. විශාල ඔඩියන්ස් එකක් තියෙනවා. මේ අවස්ථාවේදී පොඩි දරුවෝ දෙන්නේ මේ අධිකරණ ශාලාවට රැගෙන එනවා. මං හිතන්නේ පරිවාස නිලධාරීන් තමයි රැගෙන ආවේ. චූටි දරුවෝ දෙන්නේ. එක දියණියක් මං හිතනවා අවුරුදු 7-8ක පොඩි දියණියක්. පුතා ඊටත් වඩා බාලයි මං හිතන්නේ. ඇයගේ මල්ලි වෙන්න ඕනේ, දුවගේ මල්ලි වෙන්න ඕනේ. මේකේ ඉල්ලීම තිබුණේ අධිකරණයෙන් මේ දරුවෝ දෙන්න පරිවාස කාර්යාලයට පරිවාසයේ යටතට බාර කරලා නිවාසගත කරන්න. මං හිතන්නේ මේක ආවෙත් තාත්තා වෙන්න ඕනේ. මං නිදාන කතාව හරියටම දන්නේ. මං හිතනවා ඒ තාත්තා හිටියේ මොනවා හරි පෞද්ගලික ගැටලුවක් මත වෙන්න ඇති. ඔහු සමහරට විදේශගත වෙන්නද දන්නෙත් නැහැ. මොකද ආර්ථිකයෙන් මිනිස්සු පීඩා විඳිනවනේ. ඔව්. ඉතින් ඒකේ ඛේද වාචකය තමයි අධිකරණයේ හිටපු විනිශ්චයකාරතුමා මං හිතන්නේ මොහොතකට හිත නතර වෙනවා. එතුමා උස ස්ථානකනේ ඉන්නේ. ඔව්. හැමෝටම පේන තැනක ඉන්නේ. ඒ උස ස්ථානෙන් බිම් බලාගෙන අර ළමයිගෙන් අහනවා. අර පුංචි දුව මට මැවිලා පේනවා. මං ඒකට කියන්නේ ගවුම් කොටයක් ඇඳගෙන හිටියේ. ඒ වචනේ මං කියන්නේ. අර පුතා කලිසම් කෑල්ලක් ඇඳගෙන හිටියේ. ආයෙ මම මගේ අතීතයට යනවා අයියා. ඉතින් මේක ඛේද වාචකයක්. එතකොට මේ විනිසුරුතුමා අහනවා පුතේ ඔයාලා මෙහෙම තැනක් තියෙනවා. දැන් අපිට ඇහෙනවා ලාවට ඇහෙනවා. මේ ඒකේ ළමයි ගොඩක් ඉන්නවා, යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඔයාලට සෙල්ලම් කරන්න පුළුවන්. මෙහෙමයි කියලා මේ தત્ත්වයේ පැහැදිලි කරන ළමයි උස නැහැ. උඩ බලාගෙන මුකුත් නොකිය ගොළු වෙලා ඉන්නවා. ඉතින් මට මතකයි මම අධිකරණ ශාලාවේ මං විතරක් නෙමෙයි ඒ වකට එතන හිටපු බොහෝ හදවත් තියෙන මිනිස්සු. මිනිස්සුන්ට මේක මහා දුක්බර අවස්ථාවක්. ඛේදනීය අවස්ථාවක්. ඉතින් සමහර කලාට මේ දෙන්න වැටෙන්නේ නිවාස දෙකකට. ඒතකොට මේ සහෝදර ප්‍රේමය මේක ඛේද වාචකයක් නෙමෙයිද? දැන් මම අදටත් අපි එකට ඉන්නේ සහෝදරයන්ගෙන් එන ශක්තිය නේද? අපි ඔසවාගෙන ඉන්නේ. සහෝදරයන්ගෙන්, පවුලගෙන්, බිරිඳගෙන්, දරුවන්ගෙන් මේන සම්බන්ධතාවන් අපිට අවශ්‍යයි නේ ඇත්තටම. අපි ජීවත් කරන්නේ සම්බන්ධතාවයන්. එතකොට මේකෙදි මං හිතනවා විනිශ්චයකාරතුමාත් හරිය නිහඬ වෙනවා. මං කෙටියෙන් කිව්වේ. එතුමා උසාවිය
වැඩ කටයුතු විනාඩි 45කට කල් දාලා මේ ළමයි දෙන්න මං හිතන්නේ රාජකාරී කාර්යාලයට අරන් ගිහිල්ලා මං හිතන්නේ සියලු දැනුවත් කිරීම රාජකාරී කටයුතු කරන්න ඇති. ඉතින් මේ සින්දුවේ එක තැනක කියනවා මන්දිර වාසල පැල්පත අගුපිල කොයි දරුවත් දරුවෝයි මෙලොවේ. දරුවන්ට අපි ඔක්කොම දරුවෝනේ. ඒකේ වෙනසක් නැහැ. රාජ කුමාරයෝ වුණා අගුපිලක හිටියත් දරුවෝ දරුවෝමයි. නුඹලා ඉන්න නිසාද මේ ගෙට අනාථ නිවසයි පට බැඳුනේ. මේක තමයි මගේ හිත කීරි ගහිලා යන වචනේ. මෙහෙම අසරණයෝ ටිකක් ඉන්න ගෙදරකට අපි දාලා තියෙන නම අනාථ නිවාසය. මේක අනාථ නිවාස වෙන්න බෑ. මේක වාග්මාලාවෙන් අයින් වෙන්න ඕනේ. එක්ක මේක ප්‍රේමයේ නිවහන. මේක ආදරයේ නිවහන. එහෙමනේ මේක වෙන්න ඕනේ. මේක අනාථ නිවාසයක් වෙන්නේ. එතකොට ගෙනෙත් දෙතිය රස මසවුලු මව්වරු දරුවනේ ඉන්නුඹේ කුසපිරුනේ නැති බැරි කම්මැද අහක දමන්නද නුඹේ මවුලා මැදේ කිරියරුනේ. හැබැයි මේක ඇතුලේ මට දේශපාලනයක් පේනවා අයියා. මේක ඇතුලේ ආර්ථික ගැටලුවක් පේනවා. මේක ඇතුලේ අධ්‍යාපනික ගැටලුවක් පේනවා. මේක ඇතුලේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. ඒ නිසා මේක පරිපූර්ණ අපි කතා කර යුතු ළමයි දැනුවත් කළ යුතු විශාල දෙයක්. ලොකු මාතෘකාවක්. ප්‍රේමවන්තයින් ඔව් ප්‍රේමවන්තයින් අඹුසැමියන් දෙමව්පියන් කළ යුතු කාරණාවක්. ඒ නිසා මේක පුළුල් මාතෘකාවක්. ඉතින් අද සමාජයේ සමහර යහගුණ දම් පවා හැල්ලු කරන යුගයක් අද සමාජයේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපේ යුගයේ සමහර යහගුණ දම් හැල්ලු වෙන යුගයක අපි නැවත මේ මනුෂ්‍යත්වයන් තුලින් දරුවන් දකිමු කියන පණිවිඩය තමයි මම ඇත්තටම දෙන්නේ. කවුරුත් දරුවා කාගේද නොව කාගේද වුවද දරුවා දරුවෙකි. අපි අහමු ගීතය 2:44යි දැන් වෙලාව. මේ රජරට සේවයේ ගුරු ගීතය. අහසින් පොළොවට කඩා වැටිලත් අම්මා තාත්තා නැදන්නේ මෞපිය සිනහස පොළු ගෙනහිල්ලත් පුංචි පුතේ මගේ පුංචි දුවේ වාසල පැල්පත අගුපිල කොයි දරුවත් දරුවොයි මෙලොවේ නුඹලා පුන්නා නිසාද මේක අනාථ නිවසයි පට බැඳුනේ අහසින් පොළොවට කඩා වැටිලත් අම්මා තාත්තා නැදන්නේ මෞපිය සෙනෙහස පොළු ගෙනහිල්ලත් පුංචි පුතේ මගේ පුංචි දුවේ දෙතිය රස මසවුලු මව්වර දරුවනිකින් නොමේ මුසපිරුනේ නැති බැරි කම්මැද අහක දමන්නට නුඹේ මවුලා මැදේ කිරි කෙරුනේ අහසින් පොළොවට කඩා වැටිලත් අම්මා තාත්තා නැදන්නේ මෞපිය සෙනෙහස
හොරු ගෙඩිහිල්ලට පුංචි පුතේ මගේ පුංචි දුවේ අද ගුරු ගීතේ කතානායකවරයා වන්නේ ප්‍රවීණ භූගෝල විද්‍යාදේශක අනුරාධ සේමසිංහ මහත්මයා. තව විනාඩි 10ක් විතර තමයි කතා බහ කරන්න තියෙන්නේ. දැන් ගීත පහ ඇද්ද කියලා නැහුවේ. දැන් මේ භූගෝල විද්‍යාව විෂයත් එක්ක ඔබ ජීවත් වෙනකොට දැන් පෞද්ගලික අධ්‍යාපන ශාස්ත්‍රය ඔබ කොහොමද දකින්නේ? රාජ්‍ය අධ්‍යාපනයට අමතරව ලංකාවේ අධ්‍යාපනයේ පුරවන කොටස කොහොමද දකින්නේ? ඒකේ සාධනීය සහ නිෂේධනීය දෙපැත්තක්ම තියෙනවා අයියා. ඔව්. දැන් අපි එකක් තමයි පෞද්ගලික අධ්‍යාපනය ගත්තහම විශාල වශයෙන් ළමයිගේ අධ්‍යාපනයට වර්තමානයේ ශක්තියක් තියෙනවා. මම මේක ඔබත් පිළිගන්නවා අපි කවුරුත් ශක්තියක් තියෙනවා. නමුත් සමහරක් වෙලාවට යම් යම් සිදුවීම් යම් යම් තැනින් තැන සිදු වෙනවා අපි නෑ කියන්නේ නෑ. ඒ නිසා කල යුත්තේ මං හිතන්නේ පෞද්ගලික අධ්‍යාපනයට වඩා රාජ්‍ය අධ්‍යාපනයේ මීට වඩා විෂය නිර්දේශ ඒවා මේවා ලිහිල් කරලා ළමයෙක්ට ලස්සනට බොහොම පහසුවෙන් පීඩනයකින් තොරව ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපනයක් ගොඩ නැගුවොත් මං හිතනවා සමහරක් වෙලාවට ස්වභාවිකවම පෞද්ගලික අධ්‍යාපනයේ ක්‍රමානුකූලව නැතිත් වෙලා යයි. ඒ නිසා අපි කල යුත්තේ දරා ගන්න පුළුවන් අධ්‍යාපනයක් තමයි රජයේ මගින් පවත්වන රජය කියන්නේ මේ ආණ්ඩුව නෙවෙයි කියන්නේ රාජ්‍ය අධ්‍යාපනය කියන එක ඇතුළේ තියෙන්න ඕනේ. ඔව් ඒ නිසා මේ තරඟයේ තියෙන තාක් පෞද්ගලික අධ්‍යාපනය මං හිතනවා පවතිනවා සහ ගුරුවරු අතරේ තරඟෙත් තියෙනවා ළමයි අතරෙත් තියෙනවා දරුවෝ අතරෙත් තරඟේ තියෙනවා. ඒ නිසා නැති කල යුත්තේ තරඟය. ඊට පස්සේ මම හිතනවා උත්තරේ හම්බෙයි. ඉතාලම හොඳ සාධනීය විදිහට ඔබ පිළිතුරු යෝජනා කළා. හොඳ කොටස් කරුවෙක් හැටියට. අද දවස ගැන මොකද හිතෙන්නේ? ඒකත් දිග කතා. ඉතින් ඔවා කෙටියෙන් කියන එක තමයි ගැටලුව. ගෙදර තිබුණ එකම එක රේඩියෝ එකයි. අහුනේ රජරට සේවය විතරයි. පුංචි කාලේ ඇහැව්වේ රජරට සේවය. අම්මා ඕකේ සින්දු කිය තමයි හාල් ගැරුවේ. ගේ අතු ගෑවේ. ඔය වැඩ කරේ. ඉතින් රජරට සේවයට මං ආපු එක මට මහා ආඩම්බරයක්. ඒක තමයි මට කෙටියෙන්ම කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම බොහොම කුළුණු හදවතක් තියෙන නන්දන අයියත් එක්ක මේ වැඩේ කරන්න ලැබිච්ච එකක්. ඒ වගේම අපේ ලිලි වඩුගේ ප්‍රවීණ තාක්ෂණික නිලධාරීතුමිය මේ ඇතුළු මේ රජරට සෙවන බොහෝ අයගේ මනස ඔළුව හදපු තැන. ඒ තැනට එන්න ලැබෙන එක අනික අපේ සුවඳ තියෙන තැන රජරට. නුවර කලාවේ රජරට. ඒ නිසා මේ ශ්‍රී මහා බෝධියේ සුළඟ එන රුවන්වැලි සෑය සුළඟ එන මේ පරිසරයේ ඉඳන් මට කතා කරන්න ලැබුණු එක මම හිතනවා මගේ ජීවිතේ මට අමතක වෙන එකක් නෑ. ඔබට අවස්ථා දෙකක් මම දැන් ලබා දෙනවා. ඔබ තෝරන ලද බට්ටිච්ච එක්කද ඉන්නේ ඔබේ නමින් සෑය බඳිනවා දවසාන්ට. බට්ටිච්චත් එක්ක සෑය බඳින්න. ඒක මාර වැඩක්. ඔව්. බට්ටිච්චා ගීතේ තෝරාගත්තේ මගේ දුව වෙනුවෙන්. ඔව්. ඒ නිසා මම මේ ගීතේ තෝරාගන්නවා. බට්ටිච්චා දෙන්නල්ල හර්ෂණ දිසානායක සහ නන්දා මාලිනී මහත්මිය ගායනා. නන්දා මාලිනී මහත්මිය ගායනා කරන. ඉතින් මගේ බට්ටිච්චා තමයි මගේ දුව යශෝදරා. ඉතින් ඇයට මේක අහන්න තරම් ප්‍රබුද්ධ මනසක් තාම නෑ. ඇයට අවුරුදු 4යි. ඔව්. තේරෙන වයසකදී මේක අහයි. තාත්තා මෙහෙම කිව්වා කියලා. ඉතින් අපි තාත්තෙක්ට ආදරය කරන්න හේතු පේන්නේ සමහර වෙලාවට. මම කියනනේ සාමාන්‍යයෙන් මේ තාත්තගේ ආදරේ පේන්නේ නැහැ. දැන් අම්මගේ ආදරයට හේතු ගොඩාක් තියෙනවා. අම්මා තමයි මේ ලෝකයේ විශිෂ්ටතම චරිතය. මොකද දෙවෙනි බුදුන් කියලානේ කියන්නේ අපි අම්මා. එතකොට ඒක හරි. ඒක අනිවාර්යෙන් මගේ දුවගේ අම්මත් බුදු වෙනවා. ඒක අනිවාර්යෙන්. මගේ අම්මත් බුදු වෙනවා. අපි හැමෝගෙම අම්මලා බුදු වෙනවා. ප්‍රාර්ථනාව ඒක. ඉතින් මේකෙදී අම්මෙක්ට දරුවෙක් දැයෙන්නේ කුසේ ඉද්දින් දැයෙනවා. අතපය හොලවනවා දැයෙනවා. සෙලවෙනවා දැයෙනවා. ඔන්න හැරුණා. මෙන්න හැරුණා. ඒතර අම්මෙක්ට ආදරය කරන්න හේතු තියෙනවා දරුවෙක්ට. මගේ දුව කියලා දැයෙනවා. මගේ පුතා කියලා දැයෙනවා කුසේ ඉද්දි. ඊට පස්සේ බිහි කරන වේදනාවකුත් තියෙනවනේ අම්මෙක්ට. එතකොටත් දැනෙනවා මරු කටටම ගිහිල්ලා
බොහොම අමාරුවෙන් පරිස්සම් කරගත්ත මගේ මණිකක් වගේ කියලා දැනෙනවනේ මගේ දරුවා කියන එක. තුන්වෙනි අවස්ථාව තමයි ලයේ හොයාගෙන කිරි දෙන එක. ඇඟේ ලේ කිරි වෙලා දරුවගේ බලමින්. ඒකට හේතු තුනක් එතකොට ප්‍රධානම තියෙනවානේ. මේ කුසේ ඒ බැඳීම ඇති වෙන්න. ඔව් ඇති වෙන්න. හරිද? එතකොට තාත්තෙක්ට ඔය කිසිම හේතුවක් නැහෙනි. තාත්තට එකම එක හේතුවයි තියෙන්නේ. මොකද්ද? අම්මා කියනවා එක්තරා දවසක, ඒ කියන්නේ බිරිඳ, මම අම්මෙක් වෙන්න යනවා. මම අම්මෙක් වෙන්න යනවා. ඔයා නිසා. අම්මෙක් වෙනවා. ඒ වචනේ විශ්වාස කරලා එදා ඉඳන් ඒ තාත්තා ආදරය කරන්නේ. තාත්තා ආදරය කරන්නේ සංකල්පීය මවා ගන්නවා ඒ ආදරේ. අපිට කොච්චර කීවත් තේරෙන්නේ. ඒ නිසා මගේ කතාව කියන කවි පොතේ මම එක තැනක ලිව්වා. ගසක් මල් පළ දැරීමට පරාගණයත් හේතුවක්. සුවඳ කුසුමක් සිනාසීමට බීජයත් ලොකු හේතුවක්. ඉතින් දරුවෙක්ගේ කාරණාවේදී තාත්තගේ ලොකු වගකීමක් තියෙනවා. තාත්තෙක්ගේ සිහිනයක් තියෙනවා. ඒ නිසා මගේ දුව පිළිබඳව මම සුබ සිහින දකිනවා. ඉතින් මම මගේ දුවට කියන්නේ මේ ගීත එන විදිහට. වැටකොටු නැති නිල් අහස පුතේ පියාඹන්න. මගේ දුවට විතරක් නෙමෙයි. මගේ පන්තියේ ආදරණීය දුවලට පුතාලට හැමෝටම මම කියන්නේ රටේම දරුවන්ට අපි පියාඹමු. හැබැයි පරිස්සමට හැමතැනම ගැටලු තියෙනවා. මේකේ ඉන්න අම්මට මං හරි ආදරෙයි. මේ බට්ටිච්චා දෙන්න අල්ලා කියන සින්දින අම්මට ආදරෙයි මං. හේතුව තමයි කිසිම තැනක මේ දේ කරන්න එපා කියන්නේ නැහැ. කියන්නේ අවදානම තමයි පෙන්වලා දෙන්නේ. ඔබ හැදෙන්න, ඔබ හොඳට යන්න. ඉතින් දරුවා කියනවා මේ මට බට්ටිච්චෙක් අල්ලා දෙන්න මං කණ්ඩ බොණ්ඩ දීලා කූඩුවේ දාලා තෙමෙන්නේ නැතුව තියාගන්නම් කියලා. මේකෙදි අම්මා කියනවා අරමුණ කිසිවෙක්ගේ ජීවිතේ කන බොන එක පමණමද පුතේ. විසුමට නැති තැනක නිදහසේ සුර බොජුනක වොද රස නැති. ඒ නිසා මේ නිදහස මං කියනවා යෝජනාවක් කරනවා මේ ලෝකේ දරුවන්ට අවසාන වශයෙන් බට්ටිච්චෝ අල්ලගන්න ක්‍රමයක් තියෙනවා නන්දන අයියා. ඔයාලා ඒ ගෙදර වවන්න ලස්සන පළතුරු ගස්. කූඩුවල දාන්න ඕනේ. ඔයාලා ඒ ගෙදර ඇවිල්ලා පදිංචි වෙනවා. ඔයාලගේ හැමතැන පළතුරු වත්තක් වවමු. ඉතින් ඒ වෙනුවෙන් මම වියලුණු බිමට අපේක්ෂාවක් කියලා මගේ දුවගේ එක්ක මම ආරම්භ කළ දෙන රුක් රෝපණ වැඩසටහන. බොහෝ තැන්වල මම ඒක කරගෙන යනවා. මේක මම මියදෙන තාක් මගේ දුවත් එක්ක කරනවා මම මේක. මේකේ යශෝදරා මිත්‍රත්ව සංසදය කියන නම දැම්මේ අපි පරිසරයට ආදරය කළ යුත්තේ දරුවෙක්ට ආදරය කරන ආසේ රැක බලාගත යුතුයි. මිත්‍රවරුනි මේ අවසන් මොහොත වෙනකම් මම නොකියව කාරණේ. දැන් කවුරු හරි කියනවා නම් අද ගුරු ගීතද ගෙනාවේ නිකන් ටියුෂන් කාර්යයක් කියලා. දැන් ඒ අදහස අයින් කරගන්න හොඳම වෙලාව. සංකල්පීය මේ මහ පොළොවේ බොහෝ දේ පෝෂණය කරන මහ පොළොවට ආදරය කරන ජීවන වෘත්තීය වශයෙන් රාජ්‍ය අධ්‍යාපනයට අත්වාරු දෙමින් උපකාරක පන්ති සේවාවක් කරන තවත් ගුරුවරයෙක් තමයි සම්බන්ධ කරගත්තේ. එහෙමනම් කතා කරන්න දැනුම ආකල්ප මේ දේවල් බෙදා ගන්න රජරට සේවා ඔබට ලැංගතු ඔබේ මැදිරියට ආවට බොහොම ස්තුතියි. විවෘත ආරාධනාවක් කරනවා. අර එහා පැත්තේ තියෙන අනුරාධ මල්ලි ගීත පටිගත කරන මැදිරිය. ඔබ හොඳ කවිකාරයෙක්, හොඳ නිර්මාණකරුවෙක්. ගීතයක් ලිව්වොත් අලුතෙන්ම පටිගත කරන්න එහෙම යන්නට ඕන රජරට සේවයෙන් තෝරගන්න. එසින්ද අවශ්‍ය පහසුකම් තියෙනවා. ඊටාම වියදම් පාර්ශ්වය ගත්තාම ඊටාම අඩු මුදලකට තමයි සිද්ධ වෙන්නේ. දරිය හැකි මුදලකට සිද්ධ වෙන්නේ. සංගීත පාසල, මාධ්‍ය පාසල මේ දේවල් වලට දරුවටත් ඒවා කියන්නේ. එhmenan මිතුරු සමුගන්න අවසර දෙන්න අද ගුරු ගීතයේ හැඩකලේ ප්‍රවීණ භූගෝල විද්‍යාදේශක අනුරාධ සේමසිංහ මහත්මයා ලිලි වරුගේ නොමද මාස් සමගින් වෙනදා වගේම සහෝදරත්වයෙන් බැඳී සිටියා. මම නන්දන සමන් කුඹලාතර ගුරු ගීතය නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරන්නේ. එහෙනම් ජය වේවා අනුරාධ මල්ලි. බොහොම ස්තුතියි. යශෝදරා පදනමත් එක්ක රට ශක්තිමත් කරන ශක්තිය ධෛර්ය වාසනාව ඔබට ලැබේවා. ජය වේවා. ජය වේවා. බොහොම ආදරෙයි ඔයාලා හැමෝටම. Citta denna halvela Sini bol kannata dila Kuduwe dala bala gannam amme Batu citta denna halvela
නිලාකාසේ උගේ ලෝකයයි වනවතුලේ තුරුලිය කොමුවේ උගේ නිවහනයි මේ කූඩුව උගේ හිරගයයි ඌට නිදහසේ අපි ඉන්න දෙමු පුතේ වෙසෙන්නට ඌට ඉඩ නොදී අවුවසි පිනිවලට කිඩ නොදී කූඩුවේ දාලා බලාගන්නම් මම්මේ බත්ති පුතා දෙන්න අරමුණ කිසිවෙකුගේ ජීවිතේ කන බොන එක පමණමද පුතේ විසුමට නැති තැනක නිදහසේ සුර ගොජුනක වුවද රස නැති බත්ති පුතා දෙන්න අල්ලලා සීනි බෝල කන්නට දීලා කූඩුවේ දාලා බලාගන්නම් මම්මේ බත්ති පුතා දෙන්න අල්ලලා විසුමට නැති තැනක නිදහසේ සුර ගොජුනක වුවද රස නැති විසුමට නැති තැනක නිදහසේ සුර ගොජුනක වුවද